මෙතන අපි ඉන්නේ ජෙලින් සෙන්ටර් එකේ රතුකුරුස ආයතනයේ ඉන්නේ. මෙතන ප්‍රයිවට් ආයතන. මෙතන කවුරුත් දන්නේ නැහැ. මෙතෙන්ට අපි ආවේ ගෙවල් වල වැඩ කරලා. මේකේ මාස 2 මාස 3 ළමයි ඉන්නවා. මෙතන හැමෝම මාස 2 මාස 3 මේ ඔක්කොම ඉන්නේ. 4-5 මාස 4-5 අයත් ඉන්නවා මෙතන. මෙතනින් අපිව ලංකාවට යවයි කියලා බලාපොරොත්තු වෙන තමයි අපි මෙතෙන්ට ආවේ. කිසිම හවුහරණක් නැහැ. එම්බසි වලින් කතා කරලා අපිට උත්තරයක් දෙන්න. එම්බසි වලින් ෆෝන් ආන්සර් කරන්නේ. එම්බසි වලින් બ્લોක් කරනවා අපිව. ඇයි එහෙම කරන්නේ? අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න කවුරුත් නැද්ද? අපි කාට කියන්නද මෙතෙන්ට ඇවිල්ලා? මෙතනින් බාබට කතා කරන්න ගියත් කවුරුත් කතා කරන්න යන්න දෙන්නේ නැහැ. මෙතනින් කෑවා ආයෙ කාමරේට ආවා ඉඳගත්ත. මෙතන ඉන්න හැමෝම පිස්සෝ වෙනවා. ගෙදර වල ප්‍රශ්න අපි ඒවා මෙතෙන්ට කියන්නේ. මෙතන ප්‍රශ්න විතරයි අපිට නිදහස් කරලා දෙන්න මෙතන ප්‍රශ්න වලින්. අපිට ලංකාවට යන්න අපිට කවුරු හරි සහනාධාරය කරලා දෙන්න මෙතනින්. අපිට වෙන මුකුත් එපා. අපිට ලංකාවට යන්නයි ඕනේ. ජනාධිපතිතුමාගෙන් අපි වැඳලා ඉල්ලනවා. අපිව ලංකාවට ගෙන්න ගන්න. අපි මෙතන දුක් විඳින්න බෑ. මේ කට්ටිය විතර නෙමෙයි. මෙතන 200 300 සේරම ලංකාවේ කට්ටිය ඉන්නවා. මෙතන හිර වෙලා වගේ ඉන්නේ. අපිට ඇඳුමක් මාරු කරගන්න නැහැ. කිසිම පහසුකමක් නැහැ. මෙතන කිසි පහසුකමක් නැහැ. ඒදිය කන්නවත් නැහැ. අපිට කන්න බොන්න අපිට ලංකාවට යන්න අපිට වෙන දෙයක් කියලා නැහැ. ජනාධිපතිතුමාගෙන් අපි ඇදලා ඉල්ලනවා. අපිට අපේ පියාණන් වගේ අපි ඉල්ලන්නේ අපේ තාත්තා කෙනෙක්ගෙන් වගේ අපි ඉල්ලන්නේ අපි ඇඳලා ඉල්ලන්නේ මේක පුළුවන් තරම් ෂෙයා කරන්න ජනාධිපතිතුමාගේ අතට යනකම් මේක ෂෙයා කරන්න ජනාධිපතිතුමනි අපේ දුක මේවක බලන්න මේ රට දුක් විඳින්න අප මිනිස්යන්ගේ ලංකාවේ සල්ලි නැති නිසා පිට රට ඇවිල්ලා දුක් විඳින්නේ මෙහෙම පිට රට ආවත් එතන සැනසීමක් නැහැ කන්න බොන්න නැහැ ගෙවල් වලින් ගහනවා කරනවා අපි අපිට හරියට ඉන්නේ අපි කන්න බොන්න නැතුව වැඩ කරනවා නිදා ගන්න නැහැ නිදහසක් නැහැ කිසිම ජනාධිපතිතුමනි අපිට සහනයක් කරලා දෙන්න මෙතනින් අපව එළියට ගන්න මෙතනින් ලංකාවට එන්න මේ සහනයක් කරලා දෙන්න අපි එච්චර ඉල්ලන්නේ මේ කිසි දෙයක් එපා මේ ජනාධිපතිතුමනි ඔබතුමාට කියන්නේ ළමයි හොරකම් කරලා දැන් මමත් ඒ වගේ හොරකමකට දාලා තියෙනවා මේ ඇත්තටම හොරකම් කළා නෙවෙයි ගෙදර මාමා පඩිය දුන්නේ නැහැ ඒ හින්දා මම ගහන නිසා ඒ ගෙදරින් බේරෙන්න බැරි හින්දා මම පැනලා ආවේ ඒජන්සියට කිව්වට මාස 6ක් ඉන්න කිව්වා අවුරුදු එකමාරක් මං හිටියා බැරිම තැන මට පඩි දෙන්නේ නැති හින්දා ආවේ මේ ඊට පස්සේ දැන් මේ අපි මේ ගොඩක් දෙනෙක් ඉන්නවා ටවර් බෑන් කියලා එකක් දාලා කියලා කියනවා අපි මොකද්ද කියලා දන්නේ නැහැ මේ රටේ මේ මම බාබත් එක්ක කතා කරනකොට කිව්වේ අපි එම්බසියෙන් ගිහලා ඒ පැමිණිල්ල අයින් කරන්න ඕනේ කියලා. ඉතින් මම දැන් මෙතෙන් ඇවිල්ලා මාස 3ක් වෙනවා එම්බසියට කතා කරාම මේ එම්බසියෙන් බ්ලොක් කරනවා. විසඳුම